මාධ්‍ය වල වාර්තා වුණා මේ අල්ලස් කොමිසමට ඊළඟට 31ක් ඉන්නවා ලිස්ට් එකේ කියලා. ඔබතුමා ඉන්නවද? ඔව් මට ලියුමක් ආවා අහවල් දිනේදී එන්න කියලා. පරීක්ෂණයක් ගැන සඳහන් කරලා. මම නිවාස ඇමති හැටියට ඉන්න කාලේ නිවාස අධිකාරියේ බෙදපු මොකක් විකුණපු ඔය කඩවල් වගේක් ඔන්න ඔහම ඒව ගැන කරන පරීක්ෂණයකට ප්‍රකාශයක් ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ යෝජනා කරලා දීපු දිනේ ඇත්තටම එදා මට නඩු විභාගයකට උසාවියට යන්න තිබ්බා. මම ඒ බව දන්නවලා ලිපියක් ඇරියා එදාට ඒ නිසා මට එන්න වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ ලිපිය ඒගොල්ලන්ට ලැබෙන්න පෙර මට නැවත ලිපියක් ආවා අර දන්නපු දිනේට එන්න අවශ්‍ය වෙන්නේ නැත. නැවත දිනයක් දන්නවා එවන් නම් කියලා. ඉතින් ආයි දිනයක් දන්නවල ඒවයි. ඒකට මං ඉතින් එහෙම දන්නවල එවොත් යන්න එපැයි අපි යනවා. මේ යන ක්‍රමයන් ඇඳුම් බෑග් එකකුත් අරන් යන්න වෙයිද? ඇඳුම් බෑග් එකක් කෙසේ වෙතත් නීතිඥයෙක් අරන් යන්න වෙයි. ඒ ප්‍රමාණවත් වෙයිද? දැන් ඉතින් අපිට හුරු වෙන්නේ අපි යහපාලන කාලේ තාමත් බී වාර්තානේ. නඩු පවරලා නැහනේ. මාස 3ක් හිටියානේ. රිමාන්ඩ් බන්ධනාගාරේ පොත් දෙකකුත් ලිව්වනේ. මේ තියෙන එක ඇතුළේ දැන් ඇඳපු චිත්‍ර. ওই තුනම එහෙම පහක් ඇඳ දෙකක් අංග සම්පූර්ණ කරන්න බැරි වුණා. ඉතින් තව මාස දෙකක් විතර හිටියන් චිත්‍ර ප්‍රදර්ශනයකුත් කරන්න මම ඔලු ලෑස්ති වෙලා හිටියේ. ඉතින් මට ඒ කාලය දුන්නොත් මම එකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. ඒ කියන්නේ කාලේ ඉලක්කම් ඉන්නවා. නෑ. මම කිසිසේත්ම කාලය ඉල්ලන්නේ නෑ. එහෙම ඉල්ලන්න රුදාවක් නෑ. දැනටත් අපි ප්‍රකාශන එලි දක්වනවා මේ එළියේ ඉඳගෙන. නමුත් ඉතින් ඒ කාලේ නිකන් ගෙවන්නේ නෑ. අර ජනප්‍රිය බස් එකේ යන්න තමයි කැමැත්ත වගේ. කැමැත්තක් නෑ. එහෙම කැමැත්තක් නෑ. කවුරුත් කැමති නෑ ওই බස් එක යන්න. ඒ ඩ්‍රයිවර්වත් මං හිතන්නේ නෑ කැමති වෙයි කියලා ඒ බස් එක වැඩි එලවන්න.